සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මේෂ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය කොහොමද හොඳද නරකද කියලා බලන්නට තමයි ජ්‍යොතිෂ විග්‍රහානුකූලව කතා කරන්නට තමයි මේ සූදානම. 2026 වර්ෂය ගැන කතා කරනකොට මේෂ ලග්න හිමි ඔබට ඔබගේ ජීවිතය නව දිසාවකට හැරවිය හැකි වර්ෂයක් හැටියට ප්‍රථමයෙන්ම හඳුන්වලා දෙන්නට පුළුවන්. අභියෝග තිබුණත් දිගු කාලීන ජයග්‍රහණයකට ඔබගේ ජීවිතය ගෙනියන්න පුළුවන් වර්ෂයක් හැටියට හඳුන්වලා දෙන්නට පුළුවන්. ප්‍රථමයෙන්ම අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට මේ වර්ෂය සුබ වර්ෂයක් හැටියට පෙන්වා දෙන්නට පුළුවන්. මොකද උසස් අධ්‍යාපනය ලබන අයට ඉතාමත් සුබදායක පිහිටීමක් මේ වර්ෂයේ ආරම්භයේ ග්‍රහ සිත්තම තුළ අපිට හඳුනා ගන්නට තිබෙනවා. හොඳ ගුරුවරු ලැබෙන, හොඳ පොතපත කියවන්නට ලැබෙන වර්ෂයක් හැටියට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ විදේශ අධ්‍යාපනය ලබන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ වර්ෂයේ සුබ තත්ත්වයක් පෙන්වනවා. මේ වර්ෂයේ ඔබට බලාපොරොත්තු ඉටු කරගන්නට හැකියාව ලැබෙන වර්ෂයක් හැටියට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ රැකියාව ගැන කතා කරනකොට සමහර විට රැකියා ස්ථාන මාරුවීම් වලට ලක් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට රැකියාවේ වැඩ කටයුතු වැඩි වෙන්නට, කාර්ය බහුල වෙන්නට ඉඩකඩ තියෙනවා. නමුත් ඔබට නව රැකියා අවස්ථා උදා කරගන්නට හැකියාව තිබෙනවා. ස්වයං රැකියා ආරම්භ කරන්නට, අලුතෙන් හිතලා අලුතෙන් දෙයක් පටන් ගන්නට සුබ වර්ෂයක් හැටියට 2026 වර්ෂය පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ ජයග්‍රහණ ලබා ගන්නට, දියුණුව ලබා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වය ගැන කතා කරනකොට ආදායම් ඔබට ලැබෙනවා. නමුත් ඒ ක්‍රමක්‍රමෙන් ආදායම ලැබෙනවා. නමුත් වියදම් පක්ෂයේ වැඩි වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අනවශ්‍ය වියදම් වැඩි වෙන්නට පුළුවන්. ඔබ වියදම් කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා 2026 වර්ෂය තුල. ඒ වගේම විවාහ ජීවිතය ගැන කතා කරනකොට විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදා කරගන්නට පුළුවන් වර්ෂයක්. සබඳතා ස්ථීර වන වර්ෂයක් හැටියට පෙන්වලා දෙන්නට පුළුවන්. නව සම්බන්ධතා ඇති වෙන්නට පුළුවන් වර්ෂයක් හැටියට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම ගෘහ ජීවිතය, පෞද්ගලික ජීවිතය ගැන කතා කරනකොට හොඳින් සහයෝගයෙන් සමගියෙන් ඔබට ජීවත් වෙන්නට හැකියාව ලැබෙන වර්ෂයක්, මිශ්‍ර ඵල උදා කරන වර්ෂයක් හැටියට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ මේෂ ලග්නයෙන් උපන් ඔබට ලග්න ඉරාෂ්ටකයක් සියලු දෙනාටම බලපානවා. ඒ නිසා ඔබ කරන කියන වැඩ කටයුතු වලට පොඩි බාධක ස්වභාවයක් තියෙන්නට පුළුවන්, මන්දගාමී ස්වභාවයක් තියෙන්නට පුළුවන්. නමුත් ඔබ උත්සාහවන්ත වෙලා ඉදිරිය ගැන හිතලා ක්‍රමානුකූලව වැඩ කටයුතු පිළිවෙලකට ගොනු කරගෙන ඉදිරියට යෑමට ඔබ අදිෂ්ඨාන කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබ කේන්තිය පාලනය කරගත යුතු වෙනවා. කේන්තිය පාලනය කරගෙන වැඩ කටයුතු කරන්නට වෙනවා. ඔබට ඇතැම් විට මානසික පීඩා, චිත්ත පීඩා, හිතට කරදර ඇති වෙන්නටත් පුළුවන්. මේ පිළිබඳවත් ඔබ සැලකිලිමත් වෙන්න. මානසික සුවතාවය කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබට සුළු සුළු අසනීප තත්ත්වයන් වලටත් මේ වර්ෂයේ තුල ගොදුරු වෙන්නට පුළුවන්. සමහර අයට මොකද වාත රෝග වගේ දේවල් වලට ගොදුරු වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම උණ රෝග වෙන්නට පුළුවන්, ලේ ආශ්‍රිත රෝග වෙන්නට පුළුවන්. ඒ වගේ රෝගී තත්ත්වයන්, හිසේ රෝග වෙන්නට පුළුවන්. ඒ වගේ රෝග තත්ත්වයන් වලට ගොදුරු වීම ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඔබගේ ජීවිතයේ ජයග්‍රහණයට යොමු කරගන්නට පුළුවන් වර්ෂයක් හැටියට, ඔබට මිශ්‍රඵල උදා කරන වර්ෂයක් හැටියට 2026 වර්ෂය හඳුන්වලා දෙන්නට පුළුවන්. මේ පොදුවේ මේෂ ලග්න හිමි ඔබට මේ වර්ෂයේ බලපාන ආකාරය ඔබගේ උපන් වේලාව අනුව, නැත්නම් ඔබගේ උත්පත්ති වේලාව අනුව ඔබට
යම් යම් වෙනස්කම් යටතේ මේ පලාපලේ බලපාන්නට පුළුවන්. ඉතින් ඔබට ගත වෙන අන්තර්දසා මහදසා අන්තර්දසා ඔබගේ උප්පත්ති ග්‍රහ පිහිටීම ආදී කාරණා හේතු කරගෙන මේ පලාපලේ යම් තාක් දුරට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඔබගේ පලාපල විස්තරයන් මේ විදිහට ඔබගේ ජන්ම පත්‍රයට අනුව බලා ගැනීමට අවශ්‍ය නම් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න කියන මතක් කිරීමත් කරමින් ඔබට ජයග්‍රහයි වර්ෂයක් මේ වර්ෂය ජයග්‍රහණය කරා යන්නට හැකියාව ලැබෙන වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම සුබ වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින්